ඒක කිව්වට වැරදි නෑ මොකද අපි හදලා තියෙන සමාජ ක්‍රමය. ඒ පසුබිමින් අපි පොඩි කාලේ ධම්ම කියන්නේ ශිෂ්‍යත්ව පාස් වෙන්න ඕල පාස් වෙන්න ඒ ලෙවල් පාස් වෙන්න කැම්පස් යන්න ඕන ඕක තමයි හරිම ෆික්ස්. එතනින් එහාට දෙයක් දකින්න ළමයිට හුරු කරලා නැහැ. මේක පොඩි කාලේ ඉඳන් කරන්න ඕන දෙයක්. ඒ සමහර ඔය මේ සයන්ටිස්ට්ලාගේ හැම ළමයි මම දැකලා තියෙනවා දෙන්නෙක්ගේ තුන්දෙනෙක්ගේ ඉස්කෝලේ යවන්න නැතුව ඒගොල්ලන්ට වෙන වෙන දේවල් කියලා දෙනවා. ඒ වෙනස් විදිහට දකින මිනිස්සු මම ඒක හරි කියන ඔප්පු කියනව නෙවෙයි මම. නමුත් අපි ඕල්ටර්නේටිව්ස් එක්ස්ප්ලෝර් කරන්න ඕනේ. මේක නැත්තම් අපේ B ප්ලෑන් එක මොකද්ද? මේක බැරි වුණොත් අපි ඊට පස්සේ කරන්නේ මොකද්ද? ඒ දේවල් හිතන්නේ නැහැ. ඒක හිතුව නැතුණහම හැම ළමයෙක්ටම මේ විභාගවලට එයා දක්ෂ නැහැ වෙන්න පුළුවන්. හැබැයි වෙන දෙයකට උපරිම දක්ෂ වෙන්න පුළුවන්. ඒ ස්කිල් එක හොයාගන්න එක තියෙන්නේ තමා අතේ සහ තමන්ගේ වටේ ඉන්න ඔයාලගේ පේරන්ට්ස්ලාගේ අතේ වැඩි රෝල් එකක් ඒගොල්ලන්ට තියෙනවා ප්ලේ කරන්න. ඉතින් අර ඕල්ටර්නේටිව්ස් එක්ස්ප්ලෝර් කරනවා කියන එක හරීම වැදගත්. අපි හැමදාම ජීවිතේ B ප්ලෑන් එකක් තියාගන්න ඕනේ. එහෙම නැතුනම අපි ලොකුවට කඩා වැටෙනවා. ඒ කඩා වැටීම තමයි කෙනෙක්ව ડિප්‍රෙෂන් දක්වා ගෙනියන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම දැන් A levels කරන නංගිලා මල්ලිලාට වෙන්න පුළුවන්. O levels වෙන්න පුළුවන් මොකක් හරි එක්සෑම් එක හරියට. නමුත් එක්සෑම් එකක නෙමෙයි ජීවිතේ. එක්සෑම් එක නෙමෙයි ඒක වැරදි විදිහට ගන්න පාස් වැරදිට කියන්න වැරදිට තේරුම් ගන්න එපා. නමුත් එක්සෑම් එක පාස් වෙන්න ඕනේ අපි උපරිමයෙන් කරන්න ඕනේ. ඒක ක්වොලිෆිකේෂන් එකක් හැම කෙනෙක්ම ලයිෆ් එක පාස් වුන්නේ නැහැ. ෆේල් වෙච්ච හැම කෙනෙක්ම ලයිෆ් එක ෆේල් උනේ නැහැ. අපිට තාමත් ඒ මානසිකත්වයට එන්න බැහැ සර්. අපි එකෙන් එළියට ඇවිල්ලා නැහැ. එක්සෑම් ෆේල් වුණා කියන්නේ දැන් හිතමුකෝ සමහරක් ඒවල අපේ රටවල් වල සංස්කෘතිකයි. ඒ සංස්කෘතික රාමුව තුළ අපිට අකමැත්තෙන් අපිව දාලා තියෙනවා. එහෙම දාපුවාමත් ඉතින් හරි ඉතින් ළමයා අනිවාර්යෙන් ડિප්‍රෙෂන් තත්ත්වයට යන්න පුළුවන්. ඊට පස්සේ යා ෆේල් වෙලා ගෙදර ගියාම ගෙදර කට්ටිය අධ්‍යා බලන්න වෙනම කෝණකින් ගමේ මිනිස්සු බලන්න වෙනම කෝණකින් ඉස්කෝලේ යාළුවෝ බලන්න වෙනම කෝණකින් ඒ සමාජ ක්‍රමය හැදිලා තියෙන විදිය. ඒක ඕල්ටර්නේටිව්ස් එක්ස්ප්ලෝර් කරන එක පොඩි කාලේ ඉඳන් අපි හදන්න ඕන දෙයක්. ළමයිගේ ඒක දැන් සමහරකට දැන් කිව්වට ඒක ලොකුවට වැදෙන්නේ නැති වෙයි ඔළුවට. නමුත් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් පොඩි කාලේ ඉඳලම මේ සිස්ටම් එක අර ෆික්ස් දෙයකට ඒගොල්ලන්ව හැම වෙලේම මේව කරන්නේ නැතිව, තල්ලු කරන්නේ නැතිව ඊට එහා අර out of the box හිතන්න පුළුවන් විදිහට ඔළුව හදලා තිබ්බනම් ડિප්‍රෙෂන් තත්ත්වය සමාජයේ තව අඩු වෙන්න පුළුවන්.